සෝ ඉතින් මගේ යාළුවන්ට සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ Asia Diaries YouTube channel එකට Facebook එකේ ඉන්න යාළුවන්ට TikTok ඉන්න යාළුවන් හැමෝම එකතු කරගෙන අද යන්නේ කයිවාරු vlogs එකේ හතරවෙනි vlog එකට හතරවෙනි දවසේ අද මචං මට හිතුණා මචං ෆයිනෑන්ස් මම ට්‍රේඩින් එක කරන්න මචං ට්‍රේඩින් කරනවා අපේ පන්තිය සුපිරියට සුපිරි වැඩ කරන පන්තියක් මචං ඒ වැඩ කරන පන්තිය මචං අපිට දුන්නා මචං පොඩි හෝම්වර්ක් එකක් මචං සතියක් සති දෙකක් ඔය කාලයක් තමයි අපිට හෝම්වර්ක් එක කරන්න දුන්නේ අපිට මචං තිබ්බා මචං කොයින් ලිස්ට් එකක් හරිද කොයින් ලිස්ට් එකක් තිබ්බා මචං ඒ කොයින් 150ක් විතර තිබ්බා ඒකේ සමහරක් කොයින් මචං කොයින් 10ක් 15ක් වගේ ඩී ලිස්ට් එකලා තිබ්බා බයිනෑන්ස් එකේ ඊට පස්සේ මචං අපිට දුන්න මචං අසයින්මන්ට් එක තමයි මචං පාස් මාකට් එක කොයින් එකක පාස් මාකට් එකට හරි ඉස්සරහා ලයිව් මාකට් එකේ හෝ ඒවා අපිට මචං chart pattern 19ක් තියෙනවා හරිද chart pattern 19ක් තියෙනවා M chart pattern එක තියෙනවා W chart pattern එක තියෙනවා ඊට පස්සේ මචං bearish මොකද descending upside breakout descending downside breakout ඊට පස්සේ ascending upside breakout ascending downside breakout ඊට පස්සේ මචං අපිට ඊට පස්සේ තිබ්බා symmetrical triangle එක තිබ්බා ඊට පස්සේ bearish bullish flag දෙක තිබ්බා ඊට පස්සේ තිබ්බා මචං pricing wedge එකයි falling wedge එකයි ඊට පස්සේ තිබ්බා මචං RA chart pattern හයක් bullish bearish cup and handle bullish bearish diamond bullish bearish scallop කියන අපිට මචං ওই chart pattern 19ට මචං chart pattern 19ට මචං coin පහක එක chart එකකට මචං coin පහක අදිනවා coins පහක එක coin එක අරගෙන පාස් මාකට් එකට ගිහිල්ලා මචං එක පැටර්න් එකක් මචං coin පහක හොයලා ඉවරලා අපිට මචං එක මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා ට්‍රේඩින් view app එකේ තියාගෙන ඉවරලා අපිට දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ බලන දවසක් තිබ්බා මචං මේ දැන් ගිය සතියේ කලින් සතියේ වැළුවේ ඒකෙදි මචං කරපු නැති කට්ටිය රිමූව් කරලා වාස්සේ වැඩ කරන්නේ නැති කට්ටිය තියාගන්න නැහැ මචං වැඩක් නැහැ නේ බොරුවට බං ඔච්චර සල්ලි වේදම් කරලා ආවත් මචං වැඩ කරලා මචං ගේමක් ගන්නවලු ඒ මොකද වැඩ කරන්නේ නැතුව ඊට පස්සේ බං ගන්නවනේ උන්ටත් නැහැ ඊට පස්සේ උන් බොරුවට කියනවා මචං මේ කියලා දුන්නේ අරකයි මේකයි කියලා කෑ ගන්න කොට්ටාසයක්කින් ට්‍රේඩින් කරත් වැඩක් නැහැ ඒ ඇකඩමිය වැඩක් නැහැ අරකයි මේකයි කියලා ඒ කෝස් එක වැඩක් නෑ අරකයි මේකයි කියන්නේ මචං ඒ වැඩ කරන්නේ සෙට් එක බා ඒ වෙනේ වැඩ කරන සෙට් එකක් හිටියා මචං උන් තාමත් වැදිලා ඉන්නවා මචං අපේ ගෲප් එකක් තිබ්බා මචං ඒ ගෲප් එකේ 55ක් හිටියා බා දැන් අද 40 ඉන්නේ මචං අර වැඩ කරන්නේ නැති සියලු මේ උන් ටික අහල්ලා දින්නේ මචං 15යි ඒකෙත් මචං ඇඩ්මින් එකේ සෙට් එකේ 5ක් 6ක් විතර ඉන්නවා මචං කොහොමද ඉන්නේ අන්තිමට 35ක් 34ක් වගේ තමයි ඉන්නේ බා හරිද කොහොම හරි ඔන්න ඔය chart pattern 95 මම ඇඳපු විදිය උඩට පොඩි පෙන්නන්න තමයි හදන්නේ දැන් ඔයාලා බලන්නේ නම් අපි බලමු ඉතින් ඒක මොනවද තියෙන්නේ කියලා මොන වචන් යනවා මචං මුලින් දින Binance trading මගේ මේක හදලා තියෙන laptop folder එක ඊට පස්සේ මචං මේ තියෙන මචං daily task තියෙනවා මචං daily task කියන්නේ මචං අපිට මචං දවසකට coin 4ක් කියලා තමයි කිව්වේ බං ඇනලයිස් කරන්න කියලා ලයිව් මාකට් එක මචං මේක ඩේලි ටාස්ක් එක වෙන්නේ මචං ලයිව් ටාගට් එකේ මොකක්ද අපි ප්‍රෙඩික්ට් කරන ඇනලයිස් එක ගහලා ඉවරලා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා ඒකට දාලා ඉවරලා එහෙම කරන්න කියලා කිව්වා මචං ඊට පස්සේ මචං තියෙනවා ක්ලාස් නෝට් ටික හරිද ක්ලාස් නෝට්ස් ටිකක් තියෙනවා ඊට පස්සේ මචං coin 95 ඇනලිසිස් එක මේ chart pattern 19 හරි
ඊට පස්සේ තව එකක් දුන්නා මචං bullish and bearish divergent assessment කියලා. ඒකත් මචං දුන්නා මචං coin 10ක් අරගෙන මචං ඒ coin 10න් එක coin එකකට දෙක ගානේ bullish divergent ගන්න කිව්වා. ඊට පස්සේ තව ඊළඟ 10 අරගෙන ඒකෙත් එක coin එකකට දෙක ගානේ මචං bearish divergent ගාගෙන යනවා. අපි අද පොඩ්ඩක් බලමු මචං මේ coin analysis එකේ මගේ chart pattern දාන්න ඔයාලට මම පෙන්නන්න මම ගාපු එක පොඩ්ඩක් හරිද වැරදිද කියන කියන්නේ වැරදි නම් මට පොඩ්ඩක් කියලා දීපන්. මේක මම තනියම කරපු එකක් බා. මේක මම කියලා දීපු ඒවා මගේ ඔළුවට ගියපු විදියට මම ගහපු pattern. හරිද? මේකෙන් පොඩ්ඩක් මේ බලපන්. ඒ කියන්නේ මුල් ටිකේ මචං සමහර අය දැනගෙන හිටියේ නෑ මචං. අපි බලමු මොකද්ද coin 95 analysis එකේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මේක මචං තියෙන්නේ බං date modified කරපු විදියට බං. අන්තිමට මං ගාලා තියෙන්නේ bearish scalp එක. බලන්න bearish scalp එක කොහොමද තියෙන්නේ. ඒක තමයි bearish scalp එක ගාලා තියෙන්නේ මචං. මේ ගාලා තියෙන්නේ Dexnet per tether US කියන එක. ඊට පස්සේ මචං මේ අනිත් එක මචං bearish scalp එකක් බං. මේක neo tether US. ඊට පස්සේ harmony tether. ඊට පස්සේ ontology tether US ඒකට දාලා තියෙනවා මචං. ඊට පස්සේ මචං horizon tether. හරිද? ඊට පස්සේ මචං මේක bullish cap panel එකක් මචං. bullish cap panel එකක් මචං. මේක ගාගෙන alice tether US කියන coin එකට. ඊට පස්සේ මචං CHR tether US කියන coin එකට ගාලා තියෙනවා මචං bullish cap panel එක. ඊට පස්සේ මචං තව bullish cap panel එකක් ඇඳලා තියෙනවා මචං engine coin tether US කියන එකට. ඊට පස්සේ තව එකක් ගාලා තියෙනවා මචං cup panel එකම Tezos tether US කියන coin එකට. ඊට පස්සේ මේකත් cup panel එක bullish cup panel එක. මේක මචං bearish bullish diamond chart pattern එකක් මචං. Celo USDT එකට. ඊට පස්සේ මචං ගාලා දෙන bullish diamond chart pattern එක GRT USDT එකට. ඊට පස්සේ මචං bullish diamond chart pattern එක IMX USDT එකට. ඊට පස්සේ bullish diamond chart pattern එක Kawa USDT එකට. bullish chart pattern එක ගාලා දෙනවා මචං bullish diamond එකක් ගාලා දෙනවා ඒක LDO USDT කියන එකට. ඊට පස්සේ මේක bullish flag chart pattern එක මචං. මේක බං COM USDT එකට. ඊට පස්සේ මේක bullish flag එකක් මචං කොටි USDT එකට. bullish flag මචං මේක bullish flag එකක් මේක bullish flag එකක් මචං. මොන මචං triangle chart pattern එක මේක ගාලා දිනවා. ඊට පස්සේ bullish rectangle chart pattern එකක් ගාලා දිනවා. ඊට පස්සේ bullish rectangle මේක මචං ආපහු bullish scalp එකක් කියලා. bullish scalp ඔන්න මචං ඇවිල්ලා තියෙනවා මේ rectangle මොකක්ද descending downside breakout rectangle එක මචං USDT එක. මේක මචං downside හරි. ඊට පස්සේ එකක් downside descending downside. ඔන්න මචං ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා descending upside breakout එක. upside ඊට පස්සේ මචං falling wedge chart pattern එක තමයි දෙන්නේ Ethereum USDT එකට. මේක falling wedge එකක් මචං. ඊට පස්සේ මේක falling wedge මේක මචං M chart pattern එක මචං. M chart pattern එක මේකට මචං මේක තමයි M chart pattern එක මචං. හරිද? මේකත් M එක මේකත් මචං M එකක්. මේ වෙන rising edge එකක්.
rising edge මචං එල්ල දෙන symmetrical triangle එක මචං symmetrical ඔන්න W chart pattern එකක් කරලා දෙනවා මචං W chart pattern එකක් මචං W මේක මචං ascending downside breakout එකක් මචං ascending downside ascending upside breakout එකක් මචං upside මේක මචං bearish cup and handle එකක් මචං cup එක handle එක අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා මචං හරිද ඒකත් bearish මේක මචං bearish diamond එකක් මචං මේකත් diamond bearish diamond මේක bearish chart flag එකක් මචං bearish flag මේක මචං bearish rectangle එකක් මචං නොවයි මචං ඊට පස්සේ ඕක වෙන්නේ මචං උත්තර තමයි ඔය කියන උපය පොයින්ට් එක මචං අපි මචං දැන් ට්‍රේඩින් කරනවානේ මචං ට්‍රේඩින් කරද්දි මචං සයිකොලොජි තියෙන්න ඕන මචං සයිකොලොජි නැතුව බෑ මචං SMC තියෙන්න ඕන ස්මාර්ට් මනි කන්සෙප්ට් එක තියෙන්න ඕන මනි මැනේජ්මන්ට් තියෙන්න ඕන රිස්ක් මැනේජ්මන්ට් තියෙන්න ඕන මේ ඔයව නැතුව මචං සල්ලි ටික කියලා මචං ට්‍රේඩින් කරලා වැඩක් නැහැ මචං ඇනලයිස් එකක් තියෙන්න ඕනද මේ ඔක්කොම දැනගන්න ඕන නම් එම් මචං අපේ පන්තියට එන්න වෙනවා බලට ඒක පන්ති නම් තියෙනවා මචං ආයෙත් බං සල්ුන්ට සල්ලි විතරයි වැදගත් මේ වැඩක් වෙනවද නැද්ද කියලා වැඩක් නැහැ අපේ පන්තියේ උන්ට මචං මුන්ට සල්ලි දුන්නා කියලා වැඩක් නැහැ මචං. ඔබ වැඩ කරන්නේ නැත්නම් මචං ඉතල වැඩකුත් නැහැ. ඔබ රෙකෝඩින් ටික බලා ගන්න පුළුවන්. ඔබලා පන්තියෙන් එළවන්න. වැඩ කරන්න ඕන මචං. වැඩ කරේ නැතුනොත් පන්තියෙන් එළවනවා. ඔබලා මුලින් සල්ලි අර ගන්නවා. ඔබලා මුලින් සල්ලි අරගෙන බං උන්ට තියෙන අමාරුවට බං අමාරුව කියන්නේ බං ඔබලා ඒ සල්ලි අරගෙන නැති ඉවරලා බං උන්ට කිසිම ප්‍රතිලාභයක් නැහැ නේ බං ඊට පස්සේ. ඒ වුණා තුන් හදන්නේ බං අපි කොමාරි කරලා ගොඩ දාන්න. අපෙන් ආනව ප්‍රශ්න තියෙනවාද අරකයි මේක හැමතිස්සෙම ආනවා ඊට පස්සේ තව අපේ මේව දෙත කවුද ඇනලිසිස් ගැන ආන්න අපිට මේ සර්ලා තව දෙන්නෙක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියලා දෙන සර්ත් මේ ඇනලිසිස් මේ අහනවා. අපි මොනවයි ප්‍රශ්න තියෙනවද අරකයි මේකයි කියලා. ඊට පස්සේ මායකත් ආනවා අපේ අයිතිකාරයා ඌත් එක පාර පයින්නවා එල්ලා ඊට පස්සේ ආගෙන යනවා ප්‍රශ්න ඒ වෙලාවට තිබ්බේ නැත්තම් එහෙම ලොක්කා මායකායෙන් කන එක ආයෙත් සුපිරියටම කන්න වෙනවා ඒක නිසා මචං වැඩ කරනවා නම් විතරක් සල්ලි දීලා වරෙන් නැත්තම් මං එන්නේ බං බලන්න නිකන් බොරුවට මගදී රෙකෝඩින් ටික විතරයි බලන්න වෙන්නේ උඹලයි සල්ලිත් නෑ අනික උඹලට කොහොමත් වැඩක් ඕනේ නැති ඉඳනේ මං කරන්නේ නැත්තේ ඒකින්ද වැඩ කරන එකෙක් නම් විතරක් වරෙන් මාන්සි වෙලා ගේමන් ගන්න පුළුවන් ඒක විතරක් වරෙන් අපි අන්තිමට කියන්නම් මොකද්ද තැන කියලා එන්න ඕන විදියත් වලට කියන්න එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් මෙතනින් ඉවර කරනවා අට්ටක් කාපම් මචං ගේම කාපම් කවුරුත් මොනවා කිව්වත් යන්න එක කොහොමත් යනවා මචං කොරහත් බිඳගෙන යන එක යනවා කියන්නේ කොරහත් බිඳගෙන ඒක තමයි බං කවුරුත් කියන ඒවා නම් වැඩි ඒ ගැන වොරි වෙන්න එපා බං කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඇසිරෙන්නේ ඒකින්ද මචං උඹලට ගන්න තියෙන දේ විතරක් අනිත් දේ නොගෙන ඉඳන් මචං හරිද එහෙනම් මචං මගේ කොල්ලෝ ටිකට ආදරේ හැමදාම ළඟින් ඉන්න දැන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න follow කරලා නැත්නම් follow කරන්න එහෙනම් ආයෙත් හෙට වීඩියෝ එකකින් හම්බෙන්න එතක උසරණයි මගේ යාළුවන්ට අනිවාර්යෙන්ම නැවතත් කියනවා මේ ඉන්න තැනින් ගොඩ එන්න නම් ඔයාලට කට්ටක් කන්න වෙනවා එහෙනම් ජය වේවා